මම බං බුදු අක්කේ උඹ මලාද බං මේකි කොහොමත් මැරලානේ බං. බලන් ඉන්න බෑ කොස්සපන් අක්කේ වැඩිච්ච වැඩිල්ලට channel මෝර් වෙලාද කොහෙද බං මට එක දෙක වෙලා පේනවනේ දැන් මෙතන කවුද අඩු කී දෙනෙක් ඇවිල්ලාද දැනට මෙච්චරයි ටෙරඩෙක්ටර් පුතයා අලුතෙන් ආපු හොල්මනක් එක ඩිනර් එකකට ගිහිල්ලා ටෙරඩැක්ටිල් හැම ගහටම කොට ගිහිල්ලා මේ මෝහිනීට කොටපු දවසට තමයි ඕකගේ කොට පැටලෙන්නේ. උඹට කොටන්නේ ඉතින් පොලිස් කොට්ටෝරුව තමයි. අක්කේ වෙන්ස්ඩේ ගියා උපැන්න මන ලියාපදිංචියකට උගේ නම වෙනස් කරන්න කියලා. මොකද මේ උගේ උපැන්න සාතිකයේ තියෙන්නේ ටියුස්ඩේ කියලාලු. ඒ ලෝකෙ වැඩනේ නේ. එහෙනම් ඉතින් අද එන්න වෙන්නේ නැහැ. හරි අපි ඉන්න අයගෙන් වැඩේ පටන් ගමු මේකයි සීන් එක මේ ළඟකදී ඉඳලා මගේ ඇඟට කිසි ෆිට් එකක් නෑ බං අක්ක ප්‍රෙග්නන්ට් ඒ මල් වටමක් මේ බූරුව මං කිව්වේ මගේ ඇඟට අවශ්‍ය පෝෂණය මට ලැබෙනවා මදි වගේ මට ජෙන්සි ලේෝනේ ඒකනම් සිරා සීන් එකක්කේ දැන් ඇවිල්ලා ලිඳකට නාන්න කෙල්ලෙක්වත් එන්නේ නැහැ. ඔක්කොම නාකි පඩංගු. තරුණ කොල්ලෝ අපිට බයක් නෑනේ අක්කේ. මේක හිතුවට වඩා සීරියස් කේස් එකක්. මුන් බලන තරමක් බලන්නේ හොරර් මූවිස්. නැත්තම් මරාගෙන මැරෙන ගේම්ස්. ඉක්මනට සොලියුෂන් එකක් ගත්තේ නැත්තම් අපිට වෙන්නේ වැනිෂ් වෙන්න. ඒක තමයි මං අද මේ මීටින් එක ගත්තේ. අපි දැන් MK මොකද කරන්නේ? අක්කේ මරු අයිඩියා එකක් තියෙනවා. අපි මැසේජ් එකක් හදලා WhatsApp group එකට දාමු. මේක ෂෙයා කරේ නැත්නම් පැය 24ක් ඇතුළත මැරෙනවා කියලා. පිස්සුද බං? දැන් මිනිස්සු ඕවට බය වෙන්නේ නැහැ. මේ කලත් මක්කව දාලා TikTok එකක් කරවමු. දාලා බය කරලා ලේබමු. අම්මෝ බං මමත් බයෙන් හිටියේ ඔය ලිස්ට් එකේ මගේ නමත් දෙයි කියලා.